උස් පහත් වීම අතර දෝලණය වෙවී යන මේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක්. ඔන්න ඉතින් මේ ඔයාලට පේන්නේ අපේ ගම. නාගරීකරණය කියන රකුසට තවමත් හසු නොවිච්ච හරි ලස්සන ගමක්. අපි හැමෝමත් එක්ක අද මේ අපේ නෑදෑ ගෙදර කියන ගමන් තමයි ඉන්නේ. මේ ඔයාලට පේන්නේ මීට මාස ගානකට කලින් නාය ගියපු තැන්. ගමේකම ඒ විදිහටම ආරක්ෂා වෙච්ච මේ වගේ හැංගිච්ච ගම් මේ ලංකාවට ඕන තරම් ඇති. මම නම් මේ ගමේකමට මේ ගස්වැල් වලට නාගරීකරණය නොවෙච්ච මේ පරිසරයට පුදුම තරම් ආස මනුස්සයෙක්. මේ පිහිල්ල නම තමයි කන්දකුමරු පිහිල්ල. මේ වතුර වල තියෙන්නේ පුදුම තරම් සීතලක්. ඒ වතුරෙන් ආපුහම දැනෙන්නේ වචන වලට කියන්න බැරි තරම පුදුම තරම් සමීපයක්. ඕකෙන් වතුර බොන උල්පත් ජලය. සීතල. ඒකේ වතුර මාරු හලෝ. මේ ඉතින් මෙහෙන් අල්ලනවා ඔහෙන් අල්ලන්නේ. ඉඳන් අල්ලන්න. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේන්නේ අපි ඒ ගියපු නෑදෑගේ පැත්තේ අතරමඟදී හම්බ වෙච්ච තැන් කීපයක් විතරයි. හැබැයි ඊට වඩා හිතා ගන්න බැරි තරම් ලස්සන විදිහේ තැන් ගොඩාරියක් අපේ ගමේ තියෙනවා. ඉතින් ඒ ලස්සන තැන දවසක මම ඔයාලට පෙන්නන්නම්. එහෙනම් ඉතින් මම ආයෙමත් දවසක ඇවිත් යන්න. හැමෝගෙම ජීවිත සතුටින් සැනසීමෙන් පිරෙන්න ඕන. අර තියෙන්නේ. අර තියෙන්නේ. අර පැත්තෙමුත් නායක් ඇවිල්ලා අර. මේ නායි. නෑ. නායි. මේ තෝරන පල්ලෙල්ලියා. යන්.